රාජ්‍ය භාණ්ඩාගාරය ලාභ ලබන තැනක් බවට පරිවර්තනය වුණේ කොහොමද? වසරකට කලින් බුන්නත් වූ රටක්, බංකොලොත් වූ රටක්, මහා භාණ්ඩාගාරය හිස් වූ රටක් කොහොමද වර්ෂයක් ඇතුලේ මහා භාණ්ඩාගාරය පිරෙන්නේ? අවංකත්වය නිසා. පළමුවෙන් දේශපාලනික අවංකත්වය නිසා. දෙවනුව පරිවර්තනීය යුගයක සිටින රාජ්‍ය සේවකයා වන ඔබ නිසා. ඔබට ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපේ අමාත්‍යවරයා, අපේ മന്ത്രിවරයා හොරෙක් නෙවෙයි. හෘද සාක්ෂිය ඇතුලේ දෙපාරක් හිතනවා හාෆ් ෂීට් එක ගෙදර අරන් යනකොට. හෘද සාක්ෂිය ඇතුලේ දෙපාරක් හිතනවා රජයට අයත් පෑන ගෙදර අරන් යනකොට. ඕකෙන් තමයි පටන් ගන්න. ඒක නිසා අපි හෘද සාක්ෂියේ සටන ආරම්භ කරලා තියෙනවා. රාජ්‍ය සේවකයයි දේශපාලන අධිකාරියයි. ඕක නේද තමුන්නාන්සෙලා පැතු වෙනස. මේ රටේ ජනවරම පැතු වෙනස මේක නෙවෙයි. මේක තමයි. ඒක නිසා විශේෂ අමාත්‍යවරයාත් මාත් සැලකිය යුතු මැදිහත් වීමක් වෙනවා. මෙන්න මේ කටයුත්ත වෙන්නේ. ඉතින් ඒක නිසා අපි අපේක්ෂා කරන්නේ ඔබගෙන්. අද දිනේ පත්වීම ලබන ඔබ හොඳ ආඩම්බරකාර රාජ්‍ය සේවකයෙක්. මොකද මේ රටේ පුරවැසියාට අන්ත අසරණ පුරවැසියෙක් ඉන්නේ. ඔහුට ඔබගේ අවංක සේවය අවශ්‍යයි. ව්‍යසනකාරී තත්ත්වය මැදේ රාජ්‍ය සේවකයා හැසිරිච්ච විදිය අනවිභවනීයයි. ශ්‍රේෂ්ඨයි. රාජ්‍ය සේවකයන්ගේ 5 දිනකගේ 6 දිනකගේ ජීවිත පවා අහිමි වුණා විසනේ මැදේ. පුරවැසියාට සේවය කරන්න ගිහිල්ලා. ඒක නිසා අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ මේ පුරවැසියාට අවංක රාජ්‍ය සේවය. ඒ රාජ්‍ය සේවය තමුන්නාන්සේලා රාජ්‍ය සේවය කරන්න යද්දී විවිධ යෝජනා විවිධ නීති විරෝධී තත්ත්වයන් ඔබට යෝජනා කරා. මේවට අහු වෙන්න එපා. මේවට අහුනොත් මෙතෙක් දිනාගත්තු මේ රාජ්‍ය සේවය, මෙතෙක් ඔබ තනතුරක් ගත්තු රාජ්‍ය සේවය එහෙම පිටින්ම කෙලවර වෙනවා. තමන් නීති විරෝධී වැඩක් කරන්න ගියොත්. ඒක නිසා සැලකිය යුතු පනත් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා. දූෂණය නැමැති, අල්ලස නැමැති කාරණාවට අදාළ. ඒකින්ද අපි දැකලා තියෙනවා රාජ්‍ය සේවයේ ඇතුලේ පොඩි මුදලක් ගන්න ගිහිල්ලා අහුවෙච්ච චරිත උසාවිය වෙන්න පුළුවන්, මෙහෙ වෙන්න පුළුවන් පොඩි. ඒ වගේම මහා පරිමාණ ඒවා අල්ලස් ලෙස ගන්න දැන් තියෙනවා. හැබැයි ගන්නවා වගේ රහ නෙවෙයි, අහු වුණාට පස්සේ සමස්ත ජීවිතේම ඔබේ කෙලවර වෙනවා. තමන්ගේ භාර්යාවගේ, ගෙදර පවුලේ, දෙමාපියන්ගේ සමස්ත බලාපොරොත්තු එතනින්ම කෙලවර වෙනවා. අපි දැකලා අපි විශ්වාස කරනවා. අද දිනේ පත්වීම ලබන ඔබ මම මේ කියපු කාරණාත් එක්ක අවංක රාජ්‍ය සේවකයෙක් වෙලා බිඳ වැටිච්ච දේශයට වේගවත් ගමනක් අවශ්‍යයි. අන්නේ වේගය වෙනුවෙන් අපත් එක්ක උරෙනුර ගැටෙන රාජ්‍ය සේවකයන් පිරිසක් අපට අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ කටයුත්ත වෙනුවෙන් ඉන්නේ. මම හිතන්නේ මේ වේගවත් ගමන ඇතුලේ අපිට පුළුවන් වෙයි මේ රටේ පුරවැසියා අම්පාරෙන් මොනරගලින් යාපනයේ අපේ දෙපාර්තමේන්තුවට එන මිනිස්සු ආපසු යවන්නේ නැති රාජ්‍ය සේවයක්. කෙසේ හෝ ඒ කාර්ය නීත්‍යානුකූල උපසරිය ඇතුලේ ඉටු කර දීමේ රාජ්‍ය සේවයක් අපට අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් කටයුතු කරමු.